අපි අද කතා කරන්න යන වීඩියෝවේ ඔබගේ ජීවිතය සාර්ථක කරගන්න අවශ්‍ය කරන තවත් ඉතා වැදගත් පුරුදු තුනක් ගැන. පළවෙනි පුරුද්ද තමයි අපි කියනවා think win win කියන එක. ඒ කියන්නේ ඔබ හිතන්න ඕනේ සමහර විටම ඔබත් දිනලා වෙන අයෙකුත් දිනනවා කියන කාරණය. දෙවෙනි එක තමයි සිනර්ජි කියන එක. අපි කණ්ඩායමක් විදිහට සාමූහික වැඩ කරන්න අපි ඉගෙන ගන්න ඕනේ. තුන්වෙනි එක තමයි sharpen the saw. එහෙම නැත්නම් ඔබගේ නිරන්තරයෙන් ඔබ අලුත් විය යුතුයි කියන කාරණේ. මේ පුරුදු තුන තමයි ස්ටිවන් රිචඩ් කාවි විසින් රචිත 7 Habits of Highly Effective කියන පොතේ ඔවිතින් සලහන් කරලා දුන්නා. ලෝකෙට අඳුන්ලා දුන්නා පුරුදු 7ක්. ඒ පුරුදු 7න් අපි පුරුදු 4ක් මීට කලින් වීඩියෝ වල ඔබත් සමග සාකච්ඡා කරා. එසේනම් මම බලාපොරොත්තු වෙනවා මේ වීඩියෝවේ අපි මේ කතා කරන පුරුදු තුන ඔබ අධ්‍යයනය කරයි. ඒ වගේම එහි ප්‍රතිඵල ඔබ ලබාගෙන. එhmenan අදත් මා සමග සම්බන්ධ වෙන්න මම පුද්ගල පෞරුෂ සංවර්ධන උපදේශක ආචාර්ය සේනික විජේසිංහ. මගේ YouTube channel එක subscribe කරලා bell icon එක click කරලා මේ වීඩියෝ බලන්න මා සමග සම්බන්ධ වන්න. අපි දන්නවා මේ think win win කියන පුරුද්ද ජීවිතයට ඉතාම වැදගත් පුරුද්දක්. ඒ තමයි අපි අන්තර් පුද්ගලයන් සමග සම්බන්ධතාවයන් පවත්වද්දී අපි නිරන්තරයෙන්ම මතක තබා ගත යුතුයි, පුරුදු පුහුණු විය යුතුයි. සෑම විටම ඔබ වගේම අනිත් පුද්ගලයාත් ජයග්‍රහණය කරනවා කියන කාරණේ. අපි බලමු ස්වභාව ධර්මයෙන් උදාහරණයක් අරගෙන. ගවයෙක් ඉන්නවා, ඔහුගේ ඇඟේ ඉන්නවා යම්කිසි කෘමි සතෙක්. ඒ කෘමි සතා ගවයාගේ රුධිරය බීලා තමයි, පානය කරලා තමයි පෝෂණය වෙන්නේ. ඒතකොට මෙතනත් යම්කිසි සම්බන්ධතාවයක් තියෙනවා. හැබැයි මේක පරපෝෂී සම්බන්ධතාවයක්. මේන් කිසියම් වූ ගුණයක් නැත්නම් කිසියම් වූ ප්‍රතිලාභයක්, වාසියක් ගවයාට ලැබෙන්නේ නැහැ. නමුත් ඔබ හිතන්න මේ වගේම සම්බන්ධතාවයක් මෙතනදී පක්ෂියෙක් හිටියොත් ඒ ගවයාගේ සිරිර උඩ අපි බලමු සුදු පාට පක්ෂියෙක් කොකෙක් වගේ සිටියොත් මොකද කරන්නේ ඔහු? ඔහු කරන්නේ මේ ඇඟේ ඉන්න සතුන්ව ඉවත් කිරීම ගවයාගේ. එතකොට මේ කොකා සහ ගවයා අතර තියෙන සම්බන්ධතාවයට අපිට මොකක්ද කියන්න පුළුවන්? එය තමයි සහයෝගය. සහයෝගයක් තමයි එතන තියෙන්නේ. එතකොට ඒ නිසා අපි දන්නවා ජීවිතේ දිනන්න නම් අපි හිතුවොත් සමනලයා සහ මල අතර තියෙන සම්බන්ධය. සමනලයා මල් පැන් බීලා ජීවන චක්‍රය ගත කරනවා. ඒ වගේම සමනලයා මල් පැන් බීම නිසා ඒ මල් ගහේ ශාක ප්‍රජාව පරාගණය වෙලා ඒක යම්කිසි ප්‍රජාව ප්‍රචලිත වීමක් වෙනවා. ඉතින් මේ නිසා මෙතන තියෙන්නේ දෙන්නම දිනන සංකල්පයක්. ක්‍රීඩාවක නියැලෙනවා ඔබ. ඔබගේ ප්‍රතියුද්ධ කණ්ඩායමට ගිහිල්ලා ඔබට සුබ පතන්න පුළුවන් නම් ක්‍රීඩාවේදී. එහෙම නැත්නම් ජයග්‍රහණය කරපු කණ්ඩායමට පුළුවන් නම් ගිහිල්ලා පරාජිත වෙච්ච කණ්ඩායමට සුබ පතන්න බොහොම සෑහළු සිතින්. මේක තමයි වින් වින් කියන සිටුේෂන් එක හිතන කෙනෙක්ගේ පුරුද්ද වෙන්න. සෑම වෙලාවකම හිතන්න ඕනේ මේ මා කරන්න යන දේෙන් අනිත් අයත් ජයග්‍රහණය කරනවා. ඒ නිසා අපිට පුළුවන් නම් සෑම විටම වෙන කෙනෙක් පරාදය නොවි ඔහු දිනන තත්වයට පත් කරගන්න ඒ පුරුද්ද අපිට පුරුදු පුහුණු කරන්න පුළුවන් නම් අපිට ඒක ඉතා වැදගත් අපේ සාර්ථකත්වයට. ඒ වගේම තමයි 6 වෙනි පුරුද්ද සිනර්ජි කියන එක. ඒ කියන්නේ අපි දන්නවා 1 1 එකතු කරාම 2යි කියලා. නමුත් මේ පුරුද්දේදී ස්ටිවන් රිචඩ් කාවි විසින් ප්‍රකාශ කරන්නේ යම්කිසි පුරුද්දක් කණ්ඩායම් දෙකක් එහෙම නැත්නම් පුද්ගලයන් දෙදෙනෙක්ගේ අදහස් එකතු කරලා යම්කිසි තීන්දුවක් ගන්න පුළුවන් නම් නිරන්තරයෙන්ම එක් පුද්ගලයෙක් ලබන සාර්ථකත්වයට වඩා විශාල සාර්ථකත්වයක් ලබන්න පුළුවන් කියන කාරණේ. නිසා අපිට පුළුවන් නම් පුරුදු පුහුණු වෙන්න සෑම දෙයක්ම තනියෙන් කරන්න නෙමෙයි යම් දේවල් වලට සාමූහිකත්වය අවශ්‍ය වෙනවා. ඒ සාමූහිකත්වය තුලින් ජයග්‍රහණය කරා යන්න පුළුවන්, පුරුද්ද ඇති කරගන්න පුළුවන් නම් කණ්ඩායමක් එක්ක සාමූහික වැඩ කරන්න පුළුවන්, අර්බුද ඇති කරගන්න නැති පුරුද්ද ඇති කරගන්න පුළුවන් නම් ඒකත් ඊටම වැදගත් සාර්ථක පුද්ගලයෙක් වන්න. ඒ වගේම තමයි අවසාන වශයෙන් අපි sharpen the saw කියන කාරණය ඒකත් පුරුද්දක් විදිහට අපි අපේ ජීවිතේ අපේ මානසික තත්ත්වයන් අපි නිරන්තරයෙන් අලුත් කරගන්න ඕනේ. අපේ ශාරීරික ශක්තිය නිරන්තරයෙන් අලුත් කරගන්න ඕනේ. අපි ගත්තොත් මානසික ශක්තිය අලුත් කිරීම පිළිබඳ අපිට පුළුවන් හොඳ කෘතියක් කියවන්න, යම්කිසි දැනුමක් ලබා දෙන දෙයක් කියවන්න, ඒ වගේම හොඳ ගුණාත්මක භාවයෙන් පිරි සංගීතයට සමන් දෙන්න ඔබට අවශ්‍ය කරනවා. අපි හිතන්න ඔබ මෝටර රථයක් ගැන. මෝටර රථේ නිරන්තරයෙන්ම යම් වෙලාවන් වලට සේවා කරන්න අවශ්‍යයි. සර්විස් කියන අපි ඔයිල් මාරු කරන්න ඕනේ, බ්‍රේක් බලන්න ඕනේ, එන්ජිමේ තීව්‍ර කරන්න ඕනේ, මේ වගේ දේවල්. ඒ වගේමයි අපගේ
මනුෂ්‍ය ශරීරය. ඒ නිසා අපිට අවශ්‍යයි මානසික තත්ත්වය නිරන්තරයෙන් අලුත් කිරිය යුතුයි. ශාරීරික ශක්තිය නිරන්තරයෙන් අලුත් කර යුතුයි. ඒ වගේම තමයි ආධ්‍යාත්මික ජීවිතය අපි නිරන්තරයෙන් අලුත් කළ යුතුයි. මේ පුරුද්ද ජීවිතයට එකතු කරගත්තොත් ඔබට ඊටම පහසුවෙන් සාර්ථක වෙන්න පුළුවන් කියන කාරණය තමයි ස්ටීවන් ආර් චකාවි ඔහුගේ කෘතියෙන් 7 Habits of Highly Effective කියන කෘතියෙන් මේ ලෝකෙට අඳුන්ලා දුන්නේ. එහෙනම් අපි මේ වෙනකොට අපි ඉතාමත් ඵලදායී පුද්ගලයෙක් වීමට අවශ්‍ය කරන පුරුදු 7ක් ගැන පෞද්ගලික වීඩියෝ වලින් අපි සාකච්ඡා කරා. මම හිතනවා ඔබගේ ජීවිතයට මේ පුරුදු 7 එකතු කරගත්තොත් මේ පුරුදු 7 පුරුදු පුහුණු ප්‍රගුණ කළොත් ඔබට ඉතාම පහසුවෙන් සාර්ථක ජීවිතයක් ගත කරන්න පුළුවන්කම ලැබෙයි කියලා. ඔබට යම්කිසි ගැටලුවක් පවතින නම් කොමෙන්ට් තීරුවේ සඳහන් කරන්න අපි පුළුවන් විදිහට ඔබ හා සම්බන්ධ වෙන්න බලාපොරොත්තු වෙනවා. එසේනම් මෙවන් වූ වැදගත් තවත් වීඩියෝකින් ඔබ හා සම්බන්ධ වන්නම්. ඔබට ස්තුතියි.